Morning ජෙසු පිහිටයි 24 වෙනිදා දෙසැම්බර් මාසේ අනර්ඝ දිනයක් අද රාත්‍රී ලොව පුරා විහිදී සිටින කිතු බැතිමතුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ උප්පත්තිය ඔවුන් අනුමාන කරනවා මේ රාත්‍රී වුණ බවට. ඇත්තටම කොතරම් විශ්මිත උප්පත්තියක්ද. දෙවියන් වහන්සේට ඔබයි උන්වහන්සේගේ අතර තියෙන පරතරය උන්වහන්සේ යෙසායාගේ පොත තුල කියනවා නුඹලාගේ ජීවිත තුල දෙවියන් වහන්සේගේ මහිමය අඩුයි. එම නිසා උන්වහන්සේට නුඹලට ආශිර්වාද කරන්න බැරි වන තරමට නුඹලා සහ උන්වහන්සේ අතර පරතරයක් තිබෙනවා. දෙවියන් වහන්සේට මගේ ජීවිතයේ සියල්ල මට ලබා දෙන්න අවශ්‍යයි. ඒ පරතරය උන්වහන්සේ නැති කරන පිණිස උන්වහන්සේගේ පුත්‍රයාව මේ පොළොව තලයට එවනවා. උන්වහන්සේගේ පුත්‍රයා ඇවිල්ලා සියලුම පාපය උන්වහන්සේගේ ඒ ශරීරයට උරා ගන්නවා. උරාගෙන රෝමානු කුරුසයක වේදනාකාරී විපාකයක්. ඒ කියන්නේ සියලු මැවිල්ලේ වේදනාව. බයිබලයේ කියනවා එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන මේ ලෝකෙට පාපය විනාශය පැමිණියාද ඒ වගේමයි එක් මිනිස්සෙක් කර්ණ කොටගෙන මේ ලෝකයේ ඒ පාපයද ගෙවල ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ආදම් තුලින් ආපු මරණය ක්‍රිස්තුස් වහන්සේ තුලින් ජීවනය ආව කියලා තමයි අපිට බයිබලයේ ඉගැන්වීම් තුල කරන්නේ. උන්වහන්සේ කුරුසේ එල්ලිලා හිටිය අපේ පාපය දරා ගන්න පිණිස. මේ තමයි කිතුණු ඇදහිල්ල. අපිට අමතක කරන්න බෑ කිසිදු විටකදීවත් මේ දිනේදී ඉපදුනේ දේව කුමාරයාණන් තම සෙනගගේ පාපේ ගලවන පිණිස යෙසායා කියනවා බයිබලයේ. ඉතින් ඔබ අවබෝධය මේ වෙලාවේදී අපි තව ටිකක් උල් කරගත්තොත් ෂාප් කරගත්තොත් ඇයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ පොළොව තලයේ ඉපදෙන්නේ? උන්වහන්සේ ඉපදෙන්නේ අපේ පාපය දරන පිණිසයි. ජේසුස් වහන්සේගේ උප්පත්තිය පිළිබඳව ඔබ හිතනවා ඇති යෙසායා අවුරුදු 700කට ඉස්සෙල්ලා කිව්වේ කියලා. නෑ. ලොව ආරම්භයේදීම දෙවියන් වහන්සේ සාතන්ට කියනවා තාගේ හිස පොඩි කරන දමනවා. ඔබ දන්නවා ගෙත්සෙමනේදී ජේසුස් වහන්සේ සර්පයාගේ ඒ සාතන්ගේ හිස පොඩි කරා කියලා. මේ නත්තල ආරම්භ වෙන්නේ එදා. මම ඔබට මේ උදෑසන සිහියක් ආවර්ජනය කරනවා. ඒ මොකද්ද? ඔබට තව දුරටත් ඔබට මේ ජීවිත ගමන මේ ජීවිත කතර තුල ඔබට තනියම ජයග්‍රහණය කරන්න බෑ. ඔබට බෑ මේ රෝගෙන් එළියට එන්න. ඔබට එළියට එන්න බැරි වෙන තරම් මේ යදම් එන්න තද වෙනවා. එන්න හිර වෙනවා. ඔබ දඟලන හැම වෙලාවෙදීම මේ යදම් තව තවත් හිර වෙනවා. තව තවත් තද වෙනවා. ඒ කියන්නේ ඔබට කිසි කලකවත් ගෙවල ඉවර කරන්න බැරි මරණයක්, ආත්මීය මරණයක් ශාපයක අපි ඉන්නේ. ඒකින්ද අපි ජේසුස් වහන්සේ වදහන්න ඕනේ. ඒකින්ද අපි ජේසුස් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. ඒකින්ද උන්වහන්සේ අපේ ගැලවුම් කරු කියලා අපි පිළිගන්න ඕනේ. උන්වහන්සේ රෝමානු කුරුසයේ වසර 33 මාරක කාලෙකදී ජීවිතක්ෂයට පත් වෙන උන්වහන්සේ ජීවිතය දෙනවා, මරණය දෙනවා. නමුත් ඒ මරණයට ගිය ශරීරයේ උප්පත්තිය තමයි අපි මේ අද සංකේතයක් වශයෙන් හෝ අනුමානයක් වශයෙන් හෝ මේ වසරේ මෙන්න මේ මාසේ මේ සිද්ධිය මෙන්න මේ කාලේ වුණා කියලා. නමුත් වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ලෝකේ ඉපදුනා. සමරන්න. ඔබ නත්තල හරියට සමරන්න. පාපේ කුලිය ගෙවලා ඉවරයි. ඔබගේ හිතට එනවා නම් මට මේක කරන්න ඕනි කියලා. ඔබගේ හිත අදිනවා නම් ඒ පාපය ඔබට ඉස්සරහට යන්න බැරිව ඔබව කම්මැලි කරලා ඔබව හිර කරලා ඔබව යම් කොනක හිර කරලා තියෙනවා නම් ඒ පාපය උන්වහන්සේ මිල ගෙවලා ඉවරයි. අද නුඹගේ සිත ආශා කරන හැම දෙයක්ම උන්වහන්සේ ඔබට ලබා දෙන්න ලැස්සේ. ඒ මොකක් නිසාද? ඒ පාපයේද පාපේ බලයේද යන දෙකම උන්වහන්සේ ඉවර කරලා ඉවරයි. ජේසුස් වහන්සේ සමරන්න උන්වහන්සේ ඉපදුනා. ඒ උප්පත්තිය සමරන්න. ජේසුස්ගේ නාමයෙන් ඒ උප්පත්තිය ඔබට ලස්සන ජීවිතයක් ලැස්ති කරලා තියෙනවා. ජේසු පිටයි. Merry Christmas to you. ඔබ මේ පණිවිඩය ඇහුවොත් ඔබ ලියන්න කමෙන්ට් එකක් Merry Christmas කියලා. අපිට ලොකු පණිවිඩයක් ලෝකෙට යවන්න පුළුවන්. Thank you very much.